නාසිසිස්ටික් පර්සනැලිටි ඩිසෝඩර් එක. ඔයාත් බලන්න ඔයාගේ ජීවිතේ මෙන්න මේ වගේ ලක්ෂණ තියෙන අය ඔයාට මුණ ගැහිලා තියෙනවද කියලා. මම තමයි පොර කියලා හිතාගෙන ඉන්න අය. ඒ අයගේ මමත්වය ඉතාමත් ඉහළයි. එයාලා හිතන්නේ යාළට වැඩිය වෙන කවුරුවත් නැහැ කියලා. ඒ වගේම තමයි යාළා තුළ සංවේදනයක් නැහැ. අනිත් කෙනා කෙරේ කිසිම සංවේදනයක් නැහැ. අනිත් මනුස්සයාගේ හැඟීම් සිතුවිලි තේරුම් ගැනීමේ හැකියාවක් මෙයාලට නැහැ. ඒ වගේම තමයි මෙයාලා හැම තිස්සෙම අනිත් කෙනාට ඊර්ෂ්‍යා කරනවා. අනිත් කෙනාගේ දියුණුවේදී යා සතුටු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙයාලට අවශ්‍ය දේ ලබා ගන්න අනිත් අයගෙන් පුදුම ප්‍රයෝජන ගන්නවා. මෙයාලට විශේෂ පිළිගැනීමක්, සැලකිල්ලක් නැති වෙනකොට මෙයාලට ගොඩක් කේන්ති යනවා. ඒ වගේම තමයි මෙයාලට අර සම්බන්ධතාව පවත්වා ගන්නකොට ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙනවා. ඒකට පවුලත් එක්ක කාර්යාලේ, එතකොට ආදර සම්බන්ධතාවයේදී මෙයාලට ගොඩක් ගැටලුකාරී තැන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ වගේ ලක්ෂණ තියෙන අය ඔයාට මුණ ගැහෙනවා නම්, ඔයා ඒ වගේ අයත් එක්ක වැඩ කරනවා නම් බොහොම පරිස්සමින් වැඩ කරන්න ඕනේ.